සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරන් ආවේ තෝස හදන රෙසිපි එකක්. මේකට උළුඳු පිටි අපි භාවිතා කරන්නේ නැහැ. හාල් පිටි කෝප්පයක් සහ පාන් පිටි කෝප්පයක් භාවිතා කරලා ඉක්මනින් හදාගන්න පුළුවන් තෝස රෙසිපි එකක් මේක. අපිට පැය එකමාරක් වගේ ඇතුළත මේ තෝස ටික හදාගන්න පුළුවන්. වැඩි වියදමකුත් නැහැ. කෑම කඩ වගේ කරන කට්ටිය ඉන්නවනම් මේ තෝස එක හදලා ඔයාලගේ කඩවල වල විකුණන්නත් පුළුවන්. ඒ වගේම මේ තෝස් එක කන්න රසම රස පරිප්පු කරි එකක් හදන හැටිත් මම අද ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මේ භාජනයට හාල් පිටි කප් 1යි පාන් පිටි කප් 1යි දාගන්නවා. ඊට පස්සේ ඒකට ඊස්ට් තේ හැඳි 1යි සීනි තේ හැඳි 1යි ලුණු තේ හැඳි 1යි දාගන්නවා. දාගෙන මේකට මට වතුර මිලිලීටර් 500ක් වගේ ගියා. වතුර ටික ටික දාලා විස්ක් එකෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ කැට හිටින්න බෑ. කැට හිටින්න නැති වෙන්න වතුර ටික ටික දාලා කලවම් කරගන්න. මේකේ පදම තමයි අපි තෝසෙ හදන්න ගන්න බැටර් එකේ පදම තියෙන්නේ. අන්න ඒ පදමට එනකන් වතුර ටික ටික දාලා බැටර් එක හදාගන්න. මේකට මද උණුසුම් වතුර තමයි ගන්න ඕනේ. වතුර ගොඩාක් එකපාර දාගන්න එපා. ටික ටික දාලා අනා ගන්න. මේක දිය වෙනවා. ගුලි ගහන්නේ නැහැ. මේ පදමට උකුත් නැති දියත් නැති මේ වගේ බැටර් එකක් හදාගන්න. දැන් අපි මේ බැටර් එක විනාඩි 45ක් විතර මේ වගේ ලන්ච් ෂීට් එකකින් වහලා තියලා තියන්න ඕනේ පිපෙන්න. ඒ අතරතුර අපි මේ තෝස් එක කන්න පරිප්පු කරි එකක් හදා ගන්නවා. ඒ පරිප්පු කරි එකත් හදන්න හරිම ලේසි. පොල් කිරි භාවිතා කරන්නේ නැතුව තමයි අපි මේක හදාගන්නේ. මේක තෝස වගේම ඉන්දියාප්ප පාන් කන්නත් මේ කරි එක ගැලපෙනවා. මේ තියෙන සෝදාගත්ත පරිප්පු මේකට ලුණු කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලයි මිරිස් කුඩු තේ හැඳි 1යි දාලා වතුර පරිප්පු වැහෙන මට්ටමට වගේ දාලා භාගෙට තඹ ගන්නවා. භාගෙට කියන්නේ 180ක් විතර වගේ තඹ ගන්නවා. පරිප්පු තැඹුණාට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ අබ සූදුරු දාගන්න ඕනේ රත් වෙච්ච තෙල් එකට. සූදුරු ටිකයි අබ ටිකයි බැදීගෙන එනකොට සුදු ලූණු, රට ලූණු, කරපිංච, රම්පා, වියලි මිරිස් කැබලි දාගන්න. දාගෙන මේක හොඳට ටෙම්පරාදු කරගන්න. මේ ඉන්දියන් කෑම වලට සූදුරු දාගත්තාම ඉන්දියන් රසයක් එනවා. සූදුරු තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාගන්න. සූදුරු රසයට කැමති නැති කෙනෙක් ඉන්නව නම් සූදුරු දාගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඒක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ පරිප්පු ටික එකතු කරගන්නවා. පරිප්පු ටික දාලා හොඳට කලවම් කරලා තද රස්නේ කියන්නේ නටන උණු වතුර තියෙන්නේ. නටන උණු වතුර කෝප්ප එකක් වගේ දාගන්නවා. ඔයාලට ග්‍රේවි එක ඕන තරමට දාගන්න. මේක ගොඩාක් උකුවට හදන කරි එකක් නෙමේ. තෝස කන්න වගේ අර සාම්බාරු වගේ ටිකක් දියට හදන කරි එකක්. එහෙම කියලා ගොඩාක් වතුර වැඩි කරගන්න එපා. එහෙමනම් ඔයාලා ගන්න පරිප්පු ප්‍රමාණයත් වැඩි කරගන්න නැත්නම් දිය රහ වෙයි. මේ වෙලාවේ ලුණු මදි නම් ලුණු බලලා දාගන්න. ඊට පස්සේ අපි මේක හොඳට උතුරවා ගන්න ඕන මද ගින්දරේ. අර පරිප්පු ඉස්සෙල්ලා 80ක් වගේනේ තැම්බිලා තිබ්බේ. දැන් පරිප්පු ටික හොඳට තඹ ගන්න ඕනේ. දැන් මේ තියෙන අපි හදාගත්තු පරිප්පු කරි එක. දැන් මේක හරි. මේ තියෙන අපි හදාගත්තු පිටි මිශ්‍රණය. දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ. දැන් මේක අපි හොඳින් කලවම් කරගෙන තෝස ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. අපි තැටියක් ලිපේ තියලා තැටිය ටිකක් රත් වෙනකොට තෝස මිශ්‍රණයෙන් හැන්දක් දාගන්නවා. දාලා හැන්දේ යටපැත්තෙන් මේ විදිහට තුනී කරගන්න ඕනේ. උඩ තෙත ගතිය හොඳින්ම නැති වුණාට පස්සේ මේක අපි අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට ඔක්කොම ටික පුච්ච ගන්න. දැන් අපි තෝස ටික හදාගෙන ඉවරයි. මේ මිශ්‍රණයෙන් මට තෝස 6ක් හදාගන්න පුළුවන් වුණා. ලොකු තෝස 6ක්.
මේක ගොඩක් සොෆ්ට් එකට තියෙනවා. උඳු පිටි දැම්මේ නැහැ කියලා කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තියෙනවා. රෑ කෑමට මේ තෝස එක හදනවා නම් කෑම හදන්න පැයකට විතර කලින් හදලා පරිප්පු කරි එක හදනකොට මේ තෝස පිටි මිශ්‍රණය පිපිලා තියෙනවා. එතකොට අපිට තෝස ටික ඉක්මනින් හදා ගන්න පුළුවන්. මේ පොල් චට්නි එක මම හදාගෙන තියෙන්නේ මිංචි කොළ නැතුව කරපිංච කොළ දාලා හදන පොල් චට්නි එකක් මේක. මේක හදන වීඩියෝ එකක් මගේ ෂෝට් වීඩියෝ වල තියෙනවා. ඒක බලලා මේක හදාගන්න. මේකත් ගොඩක් රසයි. මිංචි කොළ නැති අයට මේ විදිහට මේක හදාගන්න පුළුවන්. එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුතෙන් subscribe කරලා එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.